පැරණි භූගෝල විද්‍යාඥයෙක් වූ ග්‍රීක ජාතික ටොලමි ලෝකයේ සමබරයි කියලා විශ්වාස කළා. ඒ කියන්නේ උතුරේ යුරෝපය, ආසියාව හා අප්‍රිකාව වගේ විශාල භූමියක් තියෙනවා නම් දකුණේත් එවැනිම විශාල භූමියක් තිබිය යුතුයි යන කල්පිතය. 15 වන සහ 16 වන ශතවර්ෂවල සිතියම්වලත් මේ අදහස දකින්න පුළුවන් වුණා. ඒ සිතියම්වල පහළ කොනේ අඳුරු පැහැයෙන් හඳුනා නොගත් විශාල භූමියක් ඇඳලා තිබුණා. මිත්‍රවරුනි, ලතින් භාෂාවෙන් ටෙරා ඔස්ට්‍රේල්ස් ඉන්කොග්නිටා කියලා නම් කර තිබුණු මෙහි The Unknown Southern Land හෙවත් හඳුනා නොගත් දකුණු භූමිය කියන අදහස තිබුණා. කිසිවෙකුත් කිසිදාක නොදැක තිබුණු ඒ භූමිය පසුව ලෝකේ නව රටක් බිහි කිරීමට මූලය වුණා. ඒත් වැදගත්ම කතාව, මේ රට නිර්මාණය කළේ සාමාන්‍ය මිනිස්සුන් නෙවෙයි, සිරකරුවන්. ඒ රට තමයි ඕස්ට්‍රේලියාව. එහෙනම් අද අපි කොලෝසියමෙන් කතා කරමු ඕස්ට්‍රේලියාව ගැන. යුරෝපියන් හඳුනා නොගත් මේ භූමියේ අවුරුදු 50,000කට වඩා පෙර සිට මිනිස්සු ජීවත් වුණා. ඒ ඇබෝජිනල් ජනතාව. ඔවුන් ස්වභාව දහම සමග එකතුව ජීවත් වුණු ගෝත්‍රයක්. ඔවුන්ගේ ජනකතා, ගීත සහ චිත්‍ර අදටත් ඕස්ට්‍රේලියාවේ ගැඹුරු ඉතිහාසය කියාපානවා. 16 සහ 17 වන ශතවර්ෂවලදී යුරෝපීය රටවල් මුහුදු මත තරඟයක නිරත වුණා. 1606 දී නෙදර්ලන්ත නාවිකයෙකු වුණු විලෙම් ජෙන්සූන් ඔහුගේ ඩයිව්කෙන් නෞකාවෙන් ඕස්ට්‍රේලියාවේ කේප් යෝක් වෙරළට පැමිණියා. මිත්‍රවරුනි, ඔහු ඕස්ට්‍රේලියාවට පැමිණි පළමු යුරෝපීය ජාතිකයා වුණා. ඊළඟට 1642 දී නෙදර්ලන්ත නාවිකයෙක්ම වුණු ඇබෙල් ටෙස්මාන් වර්තමාන ටෙස්මානියාව සහ නවසීලන්තයට පා තැබුවා. ඔවුන් මේ දකුණු භූමිය තවත් රටක් නොව මහා ටෙරා ඔස්ට්‍රේල්ස් බිමේ එක් කොටසක් ලෙස සිතුවා. මිත්‍රවරුනි, ඒ සමයේ ලන්දේසීන් ඔස්ට්‍රේලියාවේ බටහිර සහ උතුරු වෙරළ නිව් හොලන්ඩ් කියලා නම් කළා. නමුත් මිත්‍රවරුනි, මෙය ජනාවාස කිරීමට ඔවුන් උනන්දුනේ නැහැ. උෂ්ණ වායුන්, තනබිම්, අනපේක්ෂිත සත්වයන්, එවැගේම ස්වදේශීය ජනකොට්ටාස නිසා ඔවුන් දැඩි අභියෝගයකට ලක් වුණා. ඒ නිසා ඔවුන් මේ භූමිය අත්හැර යන්නට තීරණය කළා. 1770 දී බ්‍රිතාන්‍ය නාවිකයෙකු වුණු කැප්ටන් ජේම්ස් කුක් ඔහුගේ එන්ඩෙවර් නෞකාවෙන් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට පැමිණියා. ඔහු ඒ නව පදිංචියට සුදුසු හරිත භූමියක් ලෙස දැක්කා. ඔහු එයට නිව් සවුත් වේල්ස් කියන නම තැබුවා. නමුත් මේ භූමිය ඔවුන් කලින් නිව් හොලන්ඩ් කියලා දැන සිටි භූමියේම නැගෙනහිර වෙරළ බව ඔහුට හැඟුණේ නැහැ. මිත්‍රවරුනි, 18 වන ශතවර්ෂයේ අගභාගයේදී බ්‍රිතාන්‍ය තුළ කාර්මික විප්ලවය සිදු වුණා. නගර වැඩි වුණා. කර්මාන්තශාලා පිරී යාමත් එක්ක ගොවියන්ගේ රැකියා අහිමි වෙලා ගියා. දරිද්‍රතාවයත් එක්කම සොරකම් අපරාධ වැඩි වුණා. මේ කාලය කුඩා වැරදිවලටත් මරණ දඬුවම දෙන යුගයක් වුණා. මේ නිසා බන්ධනාගාර පිරී ගියා. මේ නිසා මරණ දඬුවම වෙනුවට වෙනත් බ්‍රිතාන්‍යයට අයත් භූමියකට පිටුවහල් කිරීම ආරම්භ කළා. මිත්‍රවරුනි, මුලදිම වුන් ඇමරිකාව තෝරාගෙන තිබුණත් 1776 දී සිදු වුණු ඇමරිකානු විප්ලවය ආරම්භයත් සමග ඒ මාර්ගය සම්පූර්ණයෙන්ම අවසන් වුණා. එවිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඔවුන්ගේ බන්ධනාගාරවල පිරිහීම්වලට විසඳුම් නව රටවල් වලින් සොයන්න පටන් ගත්තා. තුන්වන ජෝර්ජ් රජු විසින් 1786 දී ඒ සඳහා නිව් සවුත් වේල්ස් අනුමත කළා. මිත්‍රවරුනි, ෆස්ට් ෆ්ලීට් නැමැති නැව් 11කින් 700කට අධික සිරකරුවන්, නිලධාරීන් සහ සෙබළුන් රැගෙන බ්‍රිතාන්‍යයන් දිගු ගමනක් ආරම්භ කළා. 1788 ජනවාරි 26 වෙනි දින ෆස්ට් ෆ්ලීට් නැගෙනහිර වෙරළේ බොටනි බේ වෙත පැමිණියා. කැප්ටන් ආතර් පිලිප් නම් බ්‍රිතාන්‍ය නිලධාරියා මෙහි පළමු ආණ්ඩුකාරයා ලෙස පත් වුණා. ඔහුට නීති සම්පාදනය, දඬුවම් දීම සහ දේශපාලන තීරණ ගැනීමේ සියලු බලය හිමි වුණා. මිත්‍රවරුනි, පළමු අවුරුදු කිහිපය තුළ සිරකරුවන්ට නිදහසක් නැති ජීවිතයක් ගත කරන්නට සිදු වුණා. ඔවුන් රජයේ සේවකයන් ලෙස වැඩ කළත් ඒ සියල්ල දඬුවම යටතේ සිදු වුණා. ඔවුන්ට ලබා දුන් වැඩවලට අයත් වුණේ පාලම් සෑදීම, ගොවිතැන් කිරීම, ගොඩනැගිලි ගොඩනැගීම වගේ දේවල්. නමුත් නීති උල්ලංඝනය කරන ලද සිරකරුවන්ට දැඩි දඬුවම් හිමි වුණා. ඒත් හොඳ හැසිරීමක් දැක්වූ අය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ටිකට් ඔෆ් ලීව් කියන විශේෂ පතක් ලබා දුන්නා. මෙම ටිකට් ඔෆ් ලීව් පත ලැබූ සිරකරුවන්ට රැකියා කරලා Tamanගේම තැනක ජීවත් වීමට හැකියාව ලැබුණා. නමුත් ඔවුන් සම්පූර්ණ නිදහසක් ලබා තිබුණේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ දඬුවම අවසන් වූ විට ඔවුන්ට සර්ටිෆිකේට් ඔෆ් ෆ්‍රීඩම් කියන ලිපිය ලබා දුන්නා. ඒ ලිපියත් සමග ඔවුන්ට සම්පූර්ණ නිදහස ලැබුණා. එවිට ඔවුන් නිදහස් පුරවැසියන් බවට පත් වුණා. බොහෝ දෙනෙක් ආපසු බ්‍රිතාන්‍යයට නොයා මෙහිම ජීවත් වෙන්න තීරණය කළා. මිත්‍රවරුනි, 1800 දශකයේ මැතිව් ෆ්ලින්ඩර්ස් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය මිනින්දෝරුවන් පිරිසක් සම්පූර්ණ වෙරළ තීරය මැනීමේ විශාල මෙහෙයුමක් ආරම්භ කළා.
එයින් ඔවුන් නිව් හොලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් එකම මහා දූපතක කොටස් බව තහවුරු කළා. මෙහිදී ෆ්ලින්ඩර්ස් ටෙරා ඔස්ට්‍රේල්ස් ඉන්කොග්නිටා තුලින් ලබාගත් ඔස්ට්‍රේලියා කියන නම මෙම භූමියට යෝජනා කළා. මිත්‍රවරුනි, ඒ අනුව ඔස්ට්‍රේලියාව කියන නම පළමු වරට ලෝක සිතියම්වල දිස්වෙන්න පටන් ගත්තා. 1800න් පසු ඔස්ට්‍රේලියාව වේගෙන් සංවර්ධනය වෙන්න පටන් ගත්තා. ගොවිතැන්, කර්මාන්ත සහ වෙළඳ මධ්‍යස්ථාන පිහිට වුණා. මිත්‍රවරුනි, මේ අතරේ 1851දී ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශවලින් රත්රන් හමු වුණා. මිනිසා ලොව පුරා සිටි මිනිසුන් රන් සෙවීමට ඕස්ට්‍රේලියාවට එන්නට පටන් ගත්තා. කෙටි කාලයක් තුළ නගර, වෙළඳ මධ්‍යස්ථාන සහ ගොවිතැන් කටයුතු අති ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. මිත්‍රවරුනි, මෙය හඳුන්වන්නේ ගෝල්ඩ් රෂ් කියලා. 19 වන શතවර්ෂයේ අගභාගයේදී එම පදිංචි ප්‍රදේශවලට තම තමන්ගේ රජයක් හා නීති තිබුණත් ඔවුන් තීරණය කළා තනි රටක් බවට පත්වීමට. 1901 ජනවාරි 1 වෙනි දින ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටතේම නමුත් ස්වයං පාලිත ඔස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලය බවට පත් වුණා. මිත්‍රවරුනි, අද ඔස්ට්‍රේලියාව ලෝකේ වාසනාවන්තම සහ නිදහස්ම රටවල් වලින් එකක්. විද්‍යාව සහ තාක්ෂණ ශාස්ත්‍රයේ ප්‍රමුඛ රටක් වශයෙන් නවෝත්පාදන, ගවේෂණ සහ තොරතුරු තාක්ෂණය තුළින් ඔස්ට්‍රේලියාව ඉතාමත් ඉදිරියෙන් සිටිනවා. ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන පද්ධතිය උසස් විශ්වවිද්‍යාල පද්ධතියකින්, ගවේෂණ මධ්‍යස්ථාන සහ විශිෂ්ට පාසල් පද්ධතියකින් සමන්විත වෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියානු ආර්ථිකය විවිධාකාර කර්මාන්ත, ගොවිතැන්, තෙල් සහ ගෑස්, සේවා සහ විදේශ වෙළඳාමෙන් ශක්තිමත් වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාව ලෝකයේ සාර්ථකම රාජ්‍යයක් සහ නවීන ජාතියක් ලෙස ලෝකයේම වර්තමානයේ පිළිගෙන තිබෙනවා. ඉතින් මේ වගේ වටිනා කියන තවත් රසවත් මාතෘකාවකින් හමු වන තෙක් දිගටම රැඳී සිටින්න. කොලෝසියම සමග.